රයිට් අයිබෝවන් අලුත් දවසක් අපි අද ආපහු අපේ හොටෙල් එක චේන්ජ් කරා. අපි අද ආවා අලුත් හොටෙල් එකකට. ඒ තමයි බාන්කූන් 9 හොටෙල් එකට අපි ඇවිල්ලා චෙකින් වෙන්න හදන්නේ. මේ තියෙන්නේ චෙකින් වෙන්න පුළුවන් ඒරියා එක, ස්ටාෆ් එක, මේ හැම කෙනෙක්ම very helpful and very nice people. ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. අපේ බෑග්ස් ටික දාගත්තා. දැන් අපි හොටෙල් එක ඇතුළට යන්න ලෑස්ති වෙන්නේ. මෙතනින් තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ. ලොකු විශාල දෙයක් නෑ එන්ට්‍රන්ස් එකේ. හැබැයි අපි දන්නවා රූම්ස් ටිකක් විශාලයි. ඒ නිසා තමයි අපි මේක බුක් කළේ. ඉතින් මේ දෙන්න ඉක්මනට ඕන රූම් එක ඇතුළට යන්න. අපි රූම් එක ඇතුළට ගිහිල්ලා අපි තව වැඩි විස්තර කතා කරමු. රයිට්, අපි බාන්කූන් 9 එකේ පූල් එකට යන්න හදන්නේ. පූල් එක පැත්තට රිසෙප්ෂන් එකට ඇවිල්ලා අපිට ගන්න තියෙන්නේ පූල් ටවල්ස්. රයිට්, අරගෙන අපි දැන් පූල් එකයි පෙන්වන්න හදන්නේ. බාන්කූන් 9 එකේ පූල් එක තියෙන්නේ මේ හොටෙල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේමයි. මේ හොටෙල් එක අයිනෙන්මයි පූල් එකට ඇක්සස් තියෙන්නේ. අපි අර රූම් එකේ උඩ ඉඳලත් පෙන්නුවනේ. මේ මෙන්න මෙහෙම තමයි පූල් ඒරියා එක තියෙන්නේ. තව විශේෂයක් තියෙනවා මේ පූල් එකට. මෙන්න මේ හොටෙල් එකටත් ඇක්සස් තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් මේ පූල් එකම පාවිච්චි කරනවා. ඊරෑ ගොඩක් වැස්සා. ඒ හින්දා මේ ගොඩක් තෙමිලා ඇත්තේ. පූල් එක ඇත්තටම මේ කෑලි 4කට තියෙන්නේ. බේබි ඒරියා එක තියෙන්නේ මේ පැත්තේ. දැන් මම ඇවිල්ලා ඉන්නේ බේබි ඒරියා එකට. මම අර කලින් කිව්වේ අනිත් හොටෙල් එක මේ සඳලේ කියන හොටෙල් එකට තමයි මේ ඇක්සස් තියෙන්නේ. මේ යාළගේ හොටෙල් එකේ පැත්ත. අර පේන්නේ බිල්ඩින් එක. ඒ තමයි මේ බාන්කූන් 9 එක. පොඩි අයට මෙතන සෙල්ලම් කරන්නත් හොඳ ස්පේස් එකක් තියෙනවා.